ආයුබෝවන් අද පාඩම සංනිවේදනයේ ආරම්භය හා විකාශනය පිළිබඳව. එහෙමනම් සංනිවේදනයේ ආරම්භය සොයාගෙන අතීතයට පිය නගමු. 3, 2, 1. මිනිසා මෙහි මත ජීවත් වූ දිගු ඉතිහාසය එක් දවසක් යැයි සැලකුවහොත් ඊයේ මධ්‍යම රාත්‍රියට මොහොතකට හෝ පෙර මිනිසා සංනිවේදනයේ යෙදෙන්නට ඇත. මහාචාර්ය විල්බර් ශ්‍රාම් සංනිවේදනයේ ආරම්භය පිළිබඳ දක්වන්නේ එවැනි අදහසකි. සැබවින්ම ලෝකයේ මුල්වරට බිහි වූ හෝමෝ අපරෙන්සිස් මානව කණ්ඩායමත් අනතුරුව බිහි වූ හෝමෝ හැබිලස් මානව කණ්ඩායමත් සංනිවේදන ඉතිහාසයේ මුල්වරට බිහි වූ මානව කණ්ඩායම් ද්විත්වය ලෙසින් හඳුනා ගැනීමට පුළුවන. සංනිවේදන ඉතිහාසයට ඊටාම වැදගත් සංසිද්ධියක් මතු කරමින් ගින්දර සොයා ගැනීමට සමත් වූ හෝමෝ ඉරෙක්ටස් මානව කණ්ඩායම සංනිවේදන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගනී. ඉන් නොනැවතුණු මානවයා ක්‍රමයෙන් හෝමෝ සේපියන් සාපියන් මානව කණ්ඩායම දක්වා වර්ධනය වීමෙන් ක්‍රමයෙන් විවිධ සංනිවේදන ක්‍රම උපායන් නිර්මාණය කරගන්නට විය. ඒ අනුව තියුණු ගල් පතුරු සතුන්ගේ ලේ ඇටකටු භාවිත කරමින් ගුහා ආශ්‍රිත චිත්‍ර නිර්මාණය කෙරෙහි මොවුන්ගේ අවධානය යොමු වන්නට විය. මෙය මානව විකාශනයේ මෙන්ම සංනිවේදන ඉතිහාසයේ තවත් සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී. ඒ අනුව නිර්මාණය වූ ස්පාඤ්ඤේ අල්ටමීරා ප්‍රංශයේ ලැස්කෝ වැනි ගුහා චිත්‍ර මානව ඉතිහාසයේ මෙන්ම සංනිවේදන ඉතිහාසයේත් නොමැකෙන සටහන් තබන්නට විය. ඉන් නොනැවතුණු මානවයාගේ මීළඟ වෑයම බවට පත් වූයේ තම අදහස් පුළුල්ව සංනිවේදනය කළ හැකි භාෂාවක් තනා ගැනීමයි. ඒ අනුව රූපාක්ෂර ඇසුරින් වඩාත් පුළුල් අන්දමින් සංනිවේදනය කිරීමේ ක්‍රමවේදයක් ඔවුන් විසින් සකස් කර ගැනීමට සමර්ථ විය. එය වර්තමානයේ බිහි වී ඇති විවිධ හෝඩීන්හි නිර්මාණයට බලපෑ මූලික අඩිතාලම බවට පත්විය.